ඉතින් යාළුවනේ මේ බිල් පොත් හදන්න මෙච්ච කල් ඔයාලා රස්තිය අඳුනාද එහෙම ගියාද ඉතින් දැන් පුළුවන් ඔයාලා අපිට කියලා බිල් පොත් හදා ගන්න. මේ පිටිපස්සේ වගේ පේන පොත් කට්ටියක් පේනවා ඇති. මේ තියෙන අපි අද දවසේ ඉවර කරපු මේක මේ දවස්වල ගියපු වැඩ ටික මේ දැන් ඉවර කරලා තියෙන්නේ. දැන් තියෙන බාර දෙන්න මම ඔයාලට පෙන්නන්නම් මොනවද පොත් වර්ග ටික කියලා. මොකද මේ ඔයාලටත් වෙන අදහසක් ගන්න හැකි. ඔයාලගේ ෂොප් එකකටත් ඔයාලගේ ව්‍යාපාරයකට බිල් පොත් වර්ග හදා ගන්නවා නම් කියන අදහස් වලින් ඔයාලට ඔයාලගේ වැඩේට මාත් ගන්න පුළුවන් පණිවිඩයක් ඇති. බලන්න වීඩියෝ එක සම්පූර්ණව. මේ පොත් ටික එන් කම්පියුටර්ස් ආයතන වෙනුවෙන් අපි print කරපු offset one color print එකක් මේ තියෙන්නේ බිල් පොත් ටික. මේක duplicate නෑ. මේක pad පොතක්. මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේකේ අපි පොත් ගැහුවා 80ක්. පොත් 80ක් print කරා. ඒකෙදි පොත් 80ක් print කරද්දී ටිකක් ලාභයි. මොකද මේ සාමාන්‍ය පොත් ඔය 20ක් 30ක් ගන්නට වඩා සාමාන්‍යයෙන් 100ට 20ක 30ක ලාභයක් තියෙනවා පොත් 80කට වගේ යනවා නම්. වෙන අධිකර බිස්නස් එක කරන කෙනෙක් නම් ඔයාලට පොත් 80කට වගේ යන එක ලාභයි. නමුත් අපිට පොත් එකේ ඉඳන් ගහන්න පුළුවන් 1 2 3 4 කැමති ගානක් ගහන්න පුළුවන්. ටික වැඩිපුර ගහන්න ඒ කියන ඔයාලට මේ ලාභයක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පුත්තලම මහනගර සභාව විසින් අපිට බාර දීපු පොත් වලට මේ පොත A4 size පොතක්. මේක normal paper එක තමයි print කරේ. මේකෙදී පොත් මම හිතන විදිහට පොත් තිප්පා 400 500ක් වගේ අපිට තිබ්බ print කරන්න. මේ විදිහ කොටසක් අපි ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේක normal paper ගහලා තියෙන්නේ. duplicate එකක් print කරනවා offset print එකක්. ඒතර මේ වගේ දැන් ඔයාලට පුළුවන් අපිට කියලා බිල් පොත් print කරගන්න. මේ වගේ මේ තියෙන මේ normal paper ඊට අමතරව carbonized paper පුළුවන්, DMI paper, post paper, bank paper ඕනම paper වර්ගයකින් ඕනම size පොතක් අපිට print කරන්න පුළුවන්. ඉතින් ඔයාලගෙත් වැඩක් තියෙනවා අපිට අනිවාර්යෙන් කතා කරන්න. 071යි 270යි 710යි 7 කියන එකට කතා කරන්න. ඔයාලා වැඩේ ලස්සන කරලා දෙන්න. ඉතින් ගියාම පෙන්නන්නම් ඔයාලට ඔය තියෙන අපේ තව පොත් ඕඩරයක් යනවා. එතන තියෙනවා තම මෙතන මේ නම්බර් ගහන ගමන් තියෙන ඕඩරයක් තියෙනවා. එතනින් ගියාම මේ තියෙන නම්බර් ගහපුව තව සෙට් එකක්. ඉතින් මේ වගේ ඕනම වර්ගයක බිල් පොත් ඕනම සයිස් එකක් ඕනම පාටක අපිට print ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා වැඩක් තිබ්බොත් අනිවාර්යයෙන් කතා කරන්න.